Hi, welcome to Vastu Properties YouTube channel. ඉතින් අද අපේ Vastu Properties වලින් ඔයාලා එක්කන් ඇවිල්ලා තියෙන්නේ මාළඹේ කහන්තොට හන්දියට මීටර් 100ක් ඇතුළට වෙන්න පිටලා තියෙන ලක්ෂරි හවුස් එකක් පෙන්වන්න. ඉතින් අපි ගිහින් බලමු මේ හවුස් එකේ විශේෂත්වය කොහොමද කියලා. මෙතන purchase 10ක two story house එකක් තමයි තියෙන්නේ. මේ නිවසට ඇතුළු වෙන්න තියෙන roller gate එකක්. ඒ වගේම දකුණු අත පැත්තේ wicket gate එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගේ මිලදී ගන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා වාහන 3ක් පහසුවෙන් ගාල් කර තැබිය හැකි ස්පේස් එකකට උරුමකම් කියන්නේ. මොකද හැම ගෙදරකම අපි බලනවා ගේ ලස්සන තිබ්බට ඉඩ තිබ්බට තමන්ගේ වාහන පාක් කරන්න තැනක් නැහැ. ඔන්න වාහනක් තියෙන ලස්සන ගේකුත් හොයන කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්. ඉතින් මේ purchase 10 සුන්දර නිවස තමන්ගේ කරගන්න කෙනෙක්ට තියෙන තවත් අවස්ථාවක් තමයි මේ ගේ වටේට තියෙන ස්පේස් එක. මොකද මේ ගේ වටේටම ඕනම කෙනෙක්ට යන්න හැකියාව තියෙනවා. මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ blind walls නැති විදිහට. ඉතින් මේක blind wall නැති නිවසක් හොයන කෙනෙක්ට හොඳම හොඳ අවස්ථාවක්. ඊට ඇතුළු වෙන්න කලින් හරි ලස්සනට මේ විදිහේ පුංචි garden එකක් තියෙනවා. විතරක් නෙමෙයි ඇස්ටේරියා ගහත් එක්ක ලස්සනට බිම මල් වැටිලා මෙතන හරි වෙනම ලස්සනක් මේගොල්ලෝ එන විදිහට හදලා තියෙනවා. ඉතින් සෝබා දහමත් එක්ක තියෙන පුංචි garden එකක් මේ ගෙදර ගන්න කෙනෙක්ට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතනින් බෑක්යාඩ් එකට යන්න පුළුවන් ලොකු ස්පේස් ඒරියා එකකුත් මෙයාලා තියලා තියෙනවා. එන්න අපි මේ සුන්දර නිවසට ඇතුළු වෙලාම බලමු. ඉතින් මේ නිවසට ඇතුළු වීමේදී අපිට මුලින්ම පේන්නේ මේ විදිහේ හරි ලස්සන wooden staircase එකක්. අපි upstairs එකට යන්න කලින් මේ floor එක බලලා ඉන්නේ. මේ තමයි මේ ගෙදර living area එක. ඉතින් living area එකත් එක්ක අපිට වම් අත පැත්තෙන් පේනවා මේ ගෙදර first bedroom එක. ෆස්ට් බෙඩ්රූම් එකත් එක්කම මේ තියෙන්නේ මේ ගෙදර කිචන් එක. ඉතින් බැලුමට අපිට පේන හරි ලස්සන wooden pantry cupboards වගේක් මේ ගෙදර කිචන් එකට මේගොල්ලෝ හදලා තියෙනවා. අපිට කිචන් එකෙන් එළියට එනකොටම මේ විදිහේ අපිට තවත් උයන්න යූස් කරන්න පුළුවන් සිංක් එකක් එක්ක තියෙන ඒරියා එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මේ නිවසේ මේ පැත්තෙන් වගේම බෑක්යාඩ් එකෙනුත් ලොකු ස්පේස් ඒරියා එකක් තියෙනවා. මේ හැම පැත්තකීම මේ නිවස වටේට අපිට ඇවිද යාමේ හැකියාවක් තියෙනවා මම කලින් කිව්වා වගේම. ඒ විතරක් නෙමෙයි මෙතන වොෂින් මැෂින් එකක් ප්ලේස් කරන්න පුළුවන්. අස්සර ඉඩක් තියෙනවා. තෙමෙන්නේ නැහැ. කිසි කරදරයක් නැහැ. කිචන් එකෙන් දකුණු අත පැත්තට යනකොට අපිට මේ නිවසේ කොමන් බාත්රූම් එක බලා ගන්න පුළුවන්. බාත්රූම් එකට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක ගැන කතා කරනකොට අපිට මේකත් එක්ක ඇටච් බාත්රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එක ගැන කියනකොට ලොකු ඉඩක් තියලා මේගොල්ලෝ හදලා තියෙනවා. ඒ තරක් නෙමෙයි මේ වින්ඩෝස් වලින් අපිට එළියට යන්නත් පුළුවන්. එළිය ලස්සනට දැක බලා ගන්නත් පුළුවන්. මේ තමයි මේ නිවසේ ground floor එකේ තියෙන third bedroom එක. ඉතින් මේ නිවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ නිවසේ තියෙන හැම bedroom එකකම මේ විදිහේ ceiling fan එකක් සවි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂයෙන් කියන්න ඕනේ මේ නිවසේ තියෙන තවත් ශ්‍රීශේෂීම දෙයක් තමයි වාහනය සැලකිය යුතු මට්ටමට වඩා ගොඩක් උසින් පිහිටලා තියෙන. ඉතින් මේ දවස්වල රස්නෙත් එක්ක විසඳුමක් හොයන කෙනෙක්ට ඒක ගොඩක් හොඳ ආරංචියක් වෙන්න පුළුවන්. මේ නිවසට ආවට පස්සේ හරි කූල් ගතියක් ඇඟට දැනෙනවා කිව්වත් හරි. මොකද හැම පැත්තෙම හරි ලස්සනට වාතාශ්‍රය එන විදිහට කවුළු නිර්මාණය කරලා දොරවල් නිර්මාණය කරලා මේක හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි
කලින් කිව්වා වගේම මේ නිවසේ තියෙන වහලය අනිත් නිවස් වලට වඩා තරමක් උඩින් පිහිටලා තියෙනවා. ඒ නිසාම ප්‍රශ්නය ගැන ලොකු කරදරයක් වෙන්න දෙයක් නැහැ. අපි දැන් ගිහින් බලමු මේ නිවසේ තියෙන second floor එකට. ස්ටෑර්කේස් එක දිගේ උඩට එනකොටම අපිට මේ ෆ්ලෝර් එකේ ෆස්ට් බෙඩ්රූම් එක දැක ගන්න පුළුවන්. ඉතින් මේ බෙඩ්රූම් එකටම ඇටච් බාත්රූම් එකකුත් මේ විදිහට තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරිම ලස්සන මේ විදිහේ බැල්කනි එකකුත් මේ බෙඩ්රූම් එකට තියෙනවා. ඉතින් එළියෙන් පේනවට වඩා ලොකු ඉඩක් මෙයාලා මේ බැල්කනි එකට දීලා තියෙනවා. ඉතින් මේ නිවස ඔබේ හිතට හරි ගියාද? ඔබ හොයේ හිටපු සිහින නිවස මේක කියලා දැනුණාද? එහෙනම් දෙපාරක් හිත ඉන්න එපා. කතා කරන්න අපිට මෙන්න තියෙන අපේ නම්බර් එක. ඒ විතරක් නෙමෙයි ඔබගේ ඉඩමක් නිවසක් විකුණන්න තියනවාද? අපි සූදානමින් ඉන්නවා මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔබට කරලා දෙන්න. ඒකටත් දැම්මම කතා කරන්න මෙන්න තියෙන අපේ නම්බර් එක.